මේ කියන කසල බැහැර කරනවා ගම්පල අම්බුලව කියන ඉතාම මනරම් පරිසර ප්‍රදේශයට. ඒ බැහැර කරලා ටික කාලයක් අවුරුදු 3ක් විතර කාලයක් බැහැර කිරීමේදී හෙම්මාදගම මාවනල්ල ආදී ප්‍රදේශයන් වල පරිසර විනාශ වෙනවා, ජල මූලාශ්‍ර විනාශ වෙනවා. ඒ කීමින් මාවනල්ල අධිකරණය ඒ පිරිස විසින් නඩුවක් ගොනු කරනවා. ඒ නඩුව ගොනු කර තිබීමේදී කසල බැහැර කිරීම සිද්ධ වෙනවා. පසුව 2015 වර්ෂයේ අම්බුලව කියන කුණුකන්ද මීතුර මුල්ල වගේම නායෑමට ලක් වෙනවා. ඊට පස්සේදී 2015 වසරේදී නැවත මේ කසල වලට කරන්න දෙන්නේ ආගමික පූජකවරු හා ප්‍රදේශයේ ප්‍රභූ හා ව්‍යාපාරික ප්‍රජාව මහ ජනතාව පාරට ඇවිල්ලා විරෝධතාවක් දක්වනවා මේ කසල වලට කරන්න දෙයක් නැහැ කියලා. ඉතාමත් අප්‍රසන්න තත්ත්වයෙන් නගරයේ මිනිස්සුන්ට යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ආයේ මේ කුණු ප්‍රශ්නේ කවුරුත් විසඳන්න නැති නිසා ආයේ මට මැදිහත් වෙන්න කියලා ඒකට හිටපු ඇමතිවරයෙක් රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක් යෝජනා කරනවා. පසුව මම ලක්ෂ 37ක් පවුණු වියදම් කරලා ධාවනයේ වෙමින් පවතින බස් රථයක් යොදාගෙන දින 45ක විතර කෙටි කාලයක් තුළ මේ වගේ මේ සංසිද්ධීන් සියල්ලම සිදු වෙන විදිහට යන්ත්‍රයක් නිර්මාණය කරනවා. එතකොට මේ සම්පූර්ණ නිර්මාණය මේ යකඩ වලට මේ